Hi guys, welcome to Niro and Navi family. කොහොමද ඔයාලට? මං ඉතින් හිතනවා ඔයාලා හැමෝම ගොඩාක් හොඳින් ඉන්නවා ඇති කියලා. අද තමයි අපේ වෙසක් දවස. ඒ කියන්නේ අද තමයි 12 වෙනි සඳුදා. ඉතින් අවුරුදු නිවාඩුව ගත කරන්න ආවට අපි වෙසක් වෙනකම් අපි අක්කලා දිහා හිටියා. මං ඉතින් උදේම නැගිට්ටේ පහන් තියලා ඔක්කොම වැඩ ටික ඉවර කරන්නම් කියලා. කොහෙද ඉතින් මං නැගිටිද්දී අක්කි උදේම නැගිටලා බුද්ධ පූජාවත් හදලා පහනත් තියලා ඔක්කොම කරලා ඉවරයි. අපි චූටි පැටියත් උදෙන්ම නැගිටලා එයත් ඉතින් බුදු සාදු උදෙන්ම වැඳලා ආශිර්වාද ගන්නවා. අද ඉතින් වෙසක් පොය දවසනේ. ඔයාලා හැමෝටම සුබ වෙසක් මංගල්‍යයක් වේවා. මට ඒක ඉස්සරවම කියන්න බැරි වුණා. ඉතින් අපි අපේ වෙසක් එකට ගෙදර සරසන විදිහ අයියා තමයි බල්බ් දැල් අදින්නේ. බලන්නකො චන්දියා අපේ ආදිත් නැගලා ලොරිය උඩ. ඉතින් මේ පුංචි පැටවු එක්ක බෑනේ ඉතින් එයාලා බල්බ් දැල් එල්ලන්න, බකට් පත්තු කරන්න, කූඩු හදන්න, බ්ලා බ්ලා බ්ලා. දන්නද ඉතින් පොඩි බබාලානේ. පොඩි බබාලා විතරක් නෙමෙයි ඉතින් අපිත් ආසයිනේ ලස්සනට බල්බ් වැල් තියෙද්දි, කූඩු හදලා තියෙද්දි අපිත් අත් දකිද්දි ආසයිනේ. ඔන්න ඉතින් අපේ ලොකු අම්මි පණ දාගෙන කූඩු හදනවා. මල් ලොකු අම්මි කියන්නේ ඉතින් ආදරේට. මොකද අපේ ආයෙට වෙන්නේ ලොකු අම්මිනේ. නැත්තම් ඉන්නේ ඉතින් මේ මගේ ලොකු අක්කි. අපි හිතන් හිටපු කිසිම ප්ලෑන් එකක් අද දවසේ කරන්න වෙන්නේ නැහැ. හරිම දුකයි. පේනවනේ හොඳටම වහිනවා. මෙහෙට හොඳටම වැස්ස. ඒ කියන්නේ උදේ පටන් ගත්ත වැස්ස හවස් වෙනකම්ම හොඳටම වැස්සා. ඒ නිසා අපි හිතන් හිටපු එක වැඩක්වත් හරියටම කරගන්න බැරි වුණා. දන්සල් කන්න යන්න හිටියා, පන්සල් යන්න හිටියා. මුකුත්ම කරගන්න බැරි වුණා මේ වැස්ස හින්දා. වටපිටාවේ තියෙන පරිසරය ගැන මුකුත් හිතන්න එපා ළමයි. මොකද අපේ අයියා කරන බිස්නස් එක තමයි මේ වටපිටාවෙම තියෙන්නේ. අපි තුන්දෙනා මේ බලන් ඉන්නේ කොයි වෙලේද මේ වැස්ස අඩු වෙන්නේ කියලා. මොකද දන්සල් කන්න යන්න. දන්සල් කන්න යන්න තියා තව පන්සල්වත් යන්න බැරිනානේ අපිට. අපි ලොකු අම්මා ඉතින් තාම කූඩුව අලවනවා මට බැන බැන. මම වීඩියෝ කරනවා විතරයි උදව් කරන්නේ කියලා මට බැන බැන කූඩුව අලවනවා. මෙයාලටත් ඉතින් වැස්සගේ ඇතුළට වෙලා ඉඳලා කරන්න වැඩක් තියෙන්න එපා. ලොකු අම්මී එක එක හැඩතල වලට කාඩ්බෝඩ් කපලා දුන්න කූඩු හදලා අලවන්න කියලා. තේරුණේ අපි ආයි කූඩු අලවනවා නෙමෙයි ඒක කඩනවා. ඔන්න ඉතින් අපේ බල්බ් වල නම් දාලා ඉවරයි. ඒක ටෙස්ට් කරන ගමන් තමයි දැන් ඉන්නේ. අපේ ආයේ සතුට බලන්නකො බල්බ් වල දැක්කට පස්සේ. කෝ හිනාවෙන් උඩ පයින්. ආයු ලයිට් කෝ මොනවද? පේනවනේ ඉතින් එයාගේ වැඩේ කෑක ගහ ගේ පුරා දුවනකමයි වැඩි. ඔන්න ඉතින් අපේ චූටි බට්ටු තුන්දෙනාගේ කූඩු ටික හදලා ඉවරයි. ඒ ටික එල්ලන ගමන් තමයි ඉන්නේ දැන් අපේ ලොකු අම්මි. බලන්නකෝ ඒ ටිකේ ලස්සන. ඔන්න දැන් තමයි අපිට වැස්ස පායවුවේ. කියන්නේ දැන් රෑ 7:00 වගේ ඇති.
ඔන්න ඉතින් ලොකු අම්මිත් එක්ක බට්ට 3 දෙනා මේ එකතු වෙලා කරන්න හදන්නේ බකට් වලට පස් දාන්න. අපේ ආයුත් පඬිතයා වගේ බලන්නකෝ. බකට් වලට පස් දානවා එයත්. මේ තියෙන්නේ නිතුආකිගේ වෙසක් කූඩුව. මේ තියෙන්නේ ආදි අයියගේ. මේකත් ආදි අයියගේ කහපාට එක. මෙන්න මේක තමයි අපේ චූටි බට්ටිගේ ආයිගේ වෙසක් කූඩුව. පුංචි හිත් සතුටු කරන්න මහා ලොකු දේවල් ඕනේ. මේ වගේ චූටි දේවල් තිබ්බනම් හොඳටම ඇති. ලොකු අම්මි හදපු වෙසක් කූඩුවට බල්බ් එකක් දාන්න අමතක වෙනවා. ඔන්න ඉතින් බට්ට 3 දෙනාත් උදේ ඉඳලා ආසාවෙන් හිටපු නිසා අපිට කොහෙවත් යන්න බැරි වුණ නිසා අපි තීරණය කරා රෑ දන්සල් කන්න යනවා කියලා. තියෙන දන්සල් කාලා, තියෙන ඒවා බලලා, පුළුවන් වුණොත් පන්සල් ගිහින් එන්නම් කියලා තමයි අපි ගියේ. අපි මේ දැන් යන ගමන් තමයි ඉන්නේ. අපේ මහත්තයාගේ තුන්සරණින් කවිත් ඔයාලට ආන්න පුළුවන් ඉස්සරහට. මතක් කරලා ඔයාලා හැමෝම වෙසක් සැමරුවේ කොහොමද, කොහෙද ගියේ, ඒ හැමදේම කමෙන්ට් එකකින් දාන්න. හායි හායි. අපේ මහත්තයා කොල්ලව කියනවා. එනවනේ මට බැන යන්නේ මේවා දාන්න එපා කියලා. ඒ වගේද මම මේක අයියෝ ඔයාගේ ෆෑන්ස්ලා බලයි කියලාද? අපි මගට යද්දී ආයෙම වැස්ස පටන් ගත්තා. ඒ නිසා අපි හිතන් ගියපු කිසි දෙයක් කරන්න බැරි වුණා. චූටි බට්ට 3 දෙනාත් ඉන්න නිසා වැස්සේ දෙන්න බැහැනේ. ලෙඩ හැදෙනවනේ. ඒ නිසා ඉතින් අපි මගට ගිහිල්ලා ආයෙම එක දන්සලක් වඳලා ගෙදර ආවා. ඉතින් ඔන්නම තමයි අපේ වෙසක් දවස ඉවරුනේ. ඉතින් මතක ඇතිව ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අනිවාර්යෙන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් හැමෝටම bye. Thanks for watching.